තොරණිමල් මැතිතුමා දැන් මේ කියන කාරණාවේදී මේ පැමිණෙන පිරිසට අවශ්‍ය කරන පරිසරය නිසි ආකාරයෙන් සකස් වෙන්න ඕන. මේ වන විට කළුතර බෝධිය ගත්තාම සැලකිය යුතු ඉඩ ප්‍රමාණය එනිසා මූලික කලාප ABCD ලෙස නාමකරණය කරලා තියෙනවා. සහ මේ ඒ දවසට එන පින්වත් පිරිසට තියෙන මූලික මඟ පෙන්වීමේ පත්‍රිකාවක් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. ඔය චිත්‍රාංග මෙහිදී පැමිණෙන සැදැහැවතුන්ට අපි ආරම්භයේ ඒ කියන්නේ ඒ භූමියට ඇතුල් වීමේදීම අපි පත්‍රිකාවක් ලබා දෙන උපදෙස් පත්‍රිකාවක් සූදානමින් තියෙනවා. අපි ආරාධනා කරනවා සියලුම දෙනාට උදෑසන 5 වගේ වෙනකොටවත් කළුතර බෝධීන් වහන්සේ අභියසට පැමිණෙන්න කියලා. මොකද හේතුව එදිනට තවත් වැඩසටහනක් නිර්මාණය වෙමින් පවතිනවා. එතකොට මේ වැඩසටහන් ඔක්කොම එකට ක්ලෑෂ් වෙන්නේ නැති වෙන්න, ගැටුමක් ඇති වෙන්නේ නැති වෙන්න කරගන්න පහසුව මුලින්ම පැමිණෙන අයට අපි ආරාධනා කරනවා තමන් පැමිණෙන වාහන කළුතර ප්‍රධාන පාලම තියෙනවා, එතන තියෙනවා රතගාලක්. ඒ රතගාලේ රඳවන්න කියලා අපි පත්‍රිකාවට කලින් දැනුම් දීමක් කරනවා. මොකද රෙජිස්ටර් වුණාට පස්සේ අපි WhatsApp සමූහයක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ මූලික දැනුම් දීම අපි කරනවා. ඊට පස්සේ පැමිණෙනවාම අපි ඒ ඇතුල් වෙන ස්ථානයේදීම අපි ඒ අයව තෝරා ගන්නවා කලාප 4ට. චිත්‍රාංග කිව්වා වගේ අපි ඒ කලාපයේ දාලා තියෙන්නේ ප්‍රධාන ගාලු පාරෙන් දකුණු පැත්ත කොළඹ සිට ගාල්ල පැත්තට යනකොට දකුණු පැත්තේ තියෙනවා බෝධීන් වහන්සේ තියෙන පැත්තේ කලාප A. එතකොට ඒ කලාප A වලට එක ගේට්ටුවකින් අපි ඇතුල් කරනවා. අපි 500ක් වගේ ගාණක් ඇතුල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අනික් කලාප 3ම තියෙන්නේ බෝධීන් චෛත්‍ය රාජානන් වහන්සේ සහ උඩමළුයි. එතකොට එතනදී එක ප්‍රදේශයක් අපි නම් කරලා තියෙනවා චෛත්‍ය ප්‍රදේශයට එක කොටසක් විදියට. එතකොට B කලාපය එහෙම දාලා තියෙනවා. එතකොට C කලාපයේ විදියට අපි අරන් තියෙන්නේ උඩමළුව. ඒ කියන්නේ චෛත්‍යයටම සමගාමීව එහා පැත්ත බෝධීන් වහන්සේත් එක්ක. ඊට අමතරව අවසාන කලාපයේ දාලා තියෙනවා කළුගඟ අද්දරින් ඒ ආශ්‍රිතව තියෙන සක්මන් මළුව. හරි සුන්දර තැනක්. ඉතින් අපිට අර භාවනාව සඳහා සියලුම දෙනාගේ එකමුතුකම එතනදී අපිට අවශ්‍ය වෙනවා. අපිට සහයෝගයක් අවශ්‍ය වෙනවා ඇතුල් වීමේදී අපි යෝජනා කරන ප්‍රදේශයට යන්න. මොකද දැන් හැම කෙනෙක්ම අපි මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ අපිට අපේ උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ රැඳෙන ප්‍රදේශයට කවුරුත් අපි යවන්නේ නැහැ. හේතුව තමයි උන්වහන්සේ අපෙන් ඉල්ලීමක් කරා මේ භාවනාවේ වටිනාකම රැඳෙන්න නම් උන්වහන්සේ විටින් විට පමණයි දැක බලා ගන්න පුළුවන් වෙන්නේ කියන එක. ඒ නිසා කවුරුත් එතනදී අපෙන් ඉල්ලීම් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා කාශ්‍යප ස්වාමින් වහන්සේ රැඳෙන ප්‍රදේශයට අපිව යවන්න කියලා. ඒ කියන්නේ කිසිම පාර්ශ්වයකට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා භාවනාව කියන එක අපි හරියාකාරව කරගන්න ඒ Tamanට රැඳෙන ප්‍රදේශය අපි ලබා දෙන ප්‍රදේශයට යොමු වුණොත් ඒක ගොඩක් වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ නිසා අර નિયમિત වේලාවට පැමිණෙන්න අවශ්‍යයි සියලුම දෙනා. මොකද උදෑසන මම හිතන්නේ ලොකු ජනතාවක් එතෙන්ට ඇදෙන්න ආවොත් අපිට භාවනාව වැඩසටහන උදෑසන 6ට පටන් ගන්න බැරි වෙනවා. ඒ නිසා ආරාධනා කරන්නේ පුළුවන් තරම් ඒ අදාළ වෙලාවට පැමිණෙන්න කියලා. එතකොට චිත්‍රාංග තව තියෙනවා මේ අපි දැනුවත් කරනවා රැගෙන ආයුතු දෑ. එතකොට භාවනාවට යෙදෙනකොට සමහර වෙලාවට යම්කිසි අසනීප වලින් පෙළෙනවා නම් කට්ටිය ඒ අයට පුළුවන් ආසනයක් පනවා ගන්න පොඩි ආසනයක්. නමුත් අපිත් අනිත් සදහැවතුන්ටත් අපි ආසන ප්‍රමාණයක් පනවනවා. නමුත් අර නිශ්චිත ආසනයක් අවශ්‍ය අය ඉඳී අපේ අම්මලා තාත්තලා ඒ අයට ඒක පහසු එකක් රැගෙන එන්න පුළුවන්. ඊට අමතරව අපි දාන උදෑසන දානය, දවල් දානේ ඒ හැම දෙයක්ම අපි සංවිධානය කරනවා. අපි ප්‍රදානය කරන නිසා ලබා දෙන නිසා පිඟානක් කෝප්පයක් රැගෙන එන එක ගොඩාක් හොඳයි. ඒක Tamanට ආවේනික පිඟාන කෝප්පේ රැගෙන එන්න වතුර බෝතලයකුත් එක්ක අපිට ජලය ලබා ගැනීම හැකියාව තියෙනවා.
නමුත් තද ජලය බදය. ලබා ගැනීමට මොකක් හරි බෝතලයක් රැගෙනෙනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම තව කියන්න ඕනේ මේ දීර්ඝකාලීන අසනීපවලින් පෙනෙන සැදැහැවතුන් ඉන්න පුළුවන් කීප දෙනෙක්. ඒ අයට අපි යෝජනා කරනවා Taman නොකඩවා ගන්නවා නම් පැය 6න් 6ට හරි උදේ දවල් රෑ ඖෂධ මොනවා හරි පාවිච්චි කරනවා නම් ඒ ඖෂධත් රැගෙන එන්න එදිනට සහ මේ දවස්වල තියෙන කාලගුණ තත්ත්වය. වැසි බරිත කාලගුණ තත්ත්වයක් තියෙන්නේ. අපි ප්‍රාර්ථනා කරනවා එදිනට එසේ නොවේවා කියලා. ඉතින් මෙවන් වූ වටිනා වැඩසටහනක් කරද්දී අපිට ස්වභාව ධර්මයේ උදව් කරයි කියලා සුබ පතයි කියලා අපි හිතනවා. නමුත් කුඩයක් රැගෙන එනවා නම් හොඳයි. කොයි දෙයකටත් අපි ලෑස්ති පිට. මේ ටික තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් විශේෂ අපි එතන කාර්යාලයක් පිහිටවලා තියෙනවා. සහ මේ අපි මේ වැඩසටහන කරන ජය TV සමගාමීව ප්‍රචාරණය දෙනවා විටින් විට. එතකොට චිත්‍රාංගලා බොහෝ වෙලාවට ඒ වෙලාවට ටිකක් උත්සුක වෙනවා මේ සැදැහැවතුන් හසුරුවා ගැනීමට රූපවාහිනී නාලිකාවෙන් අපි සජීව පෙන්වන්නේ. ඉතින් ඒ වෙලාවේ මේ චිත්ත විසුද්ධි පදනමට කාට හරි අවශ්‍යතාවය තියෙනවා නම් විස්තර දැනගන්න. ඉදිරි වැඩපිළිවෙල කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ කොහොමද සහ මේ වගේ දැවැන්ත වැඩසටහන් සංවිධානය කරන්න අපිට අනුග්‍රහයක දායකත්වය දරන්න ගොඩක් අය දැනටත් කතා කරනවා. ඉතින් ඒ අවස්ථාවෙත් ඒකෙදි අපිට අවස්ථාව දෙන්න පුළුවන් ඒ කාර්යාලයට. එහෙම නැත්නම් අපේ තියෙනවා විශේෂිත ජංගම දුරකථන අංකයක් 0760යි 980යි 980 කතා කරන්න පුළුවන්. නැත්නම් එතන ඉන්නවා අපේ සංවිධායක මණ්ඩලයේ ඉන්නවා සැදැහැවත් පිරිසක් වෙනම චිත්‍රාංගගේ ජය TV නාලිකාවත් එක්ක එකතු වෙලා ඒ අයගෙන් මේ ගැන විමසලා පුළුවන් ඉදිරි කටයුතු සම්බන්ධ අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඇත්තටම දීප විහාරත්ව මේ වැඩසටහන යනකොට අපිට අවශ්‍ය වෙනවා දැවැන්ත පිරිසක්, දැවැන්ත ශක්තිමත් පිරිසක් මේ වැඩසටහන රට පුරා අරන් යන්න. රට පුරා අපි අරන් යනවා කියන්නේ අනිවාර්යෙන් ලෝකෙ පුරා පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ වැඩසටහන ව්‍යාප්ත වෙලා යාවි. චිත්ත විසුද්ධි දීප ව්‍යාප්ත එක්දින භාවනා වැඩසටහන් මාලාව 26 කළුතරට එන්න බලාපොරොත්තු වෙන ඔබටයි මතක් කිරීම. ඔබේ අරමුණ හඳුනා ගන්න. ඒ වගේම දවස පුරාවටම ඒ අරමුණ මෙනෙහි කරමින් නිහඬ පිළිපතක සිට විදර්ශනාව වඩන්නට අදිෂ්ඨාන කරගෙන කළුතර බෝධි මළුවට එන්න. ඔක්තෝබර් 26 ඉරිදා උදෑසන 6 සිට සවස 6 දක්වා කළුතර බෝධි මළුවේදී පින්වත් සමගී කාරුණික අවධානයට මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වීමට ප්‍රථම ලියාපදිංචිය අත්‍යවශ්‍ය වේ. ඔක්තෝබර් 26 භාවනා යනුවෙන් සඳහන් කර ඔබගේ නම සඳහන් කර 0.7 666 80 17 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.